සාර්ථකව මිදි වැලක් සදාගන්න විදිය තමයි අපි අද වගා සංගාමිතුන් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක ඊටාම පහසුයි. විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට මේක කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ මේ පස් සකස් කරගන්න ක්‍රමය. මේකට අපිට මේ විදියට මුලින්ම යටට රිජිෆෝම් දාන්න පුළුවන්. මේ රිජිෆෝම් දැම්මහම හිස් අවකාශය හැදෙනවා. ඒක නිසා රිජිෆෝම් දාන්න. ඊළඟට මේකට අපි සාමාන්‍ය පස් 120ක් දානවා. ඊළඟට කොම්පෝස්ට් 30ක් එකතු කරගන්න. කොහොබත් 30ක්. එතකොට වර්ම කොම්පෝස්ට් 120ක් එකතු කරගන්න. එතකොට මේ පස් මිශ්‍රණය ඉතාම හොඳයි මේ මිදි වගාවට. ඊළඟට ඔයාලා තෝරගන්න ඕනේ හොඳ මිදි ප්‍රභේදයක්. හොඳට ගෙඩි හැදෙන මිදි ප්‍රභේදයක් තෝරගන්න. එතකොට ඒ වගේ මේ පැලයක් ගෙනල්ලා පීටව ගන්න ඕනේ. මොකද ඇට වලින් පැල කරන්න බෑ. හොඳ ප්‍රභේදයකින් හදාගත්ත අත්තකින් හදාගත්ත පැලයක් වෙන්න ඕනේ. ඊළඟට මේකට අපි එකතු කරගන්න ඕනේ කොම්පෝස්ට් පොහොර. මේකට ගොඩාක්ම හොඳයි ගොම තියන අය ගොම ගන්න. එහෙම නැත්නම් අපිට ගොඩාක්ම හොඳයි කුකුල් පොහොර. කුකුල් පොහොර වලට එකතු කරගන්න වර්මි කොම්පෝස්ට්. එතකොට මේ හොඳ පොහොරට ඉක්මනට මේ වලට මේ වල වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට ආධාරක සකස් කරන්න. මොකද මිදි වැලට හොඳ ආධාරකයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් දවස් 50ක් විතරදී මේ විදිහට වර්ධනය වෙන්න දැක ගන්න පුළුවන්. ඊළාට අපිට තවත් වැදගත් දෙයක් තමයි මේ කෘමිනාශක සහ දිලීරනාශක. මේම රසායනික ගන්නත් පුළුවන්. අපිට එහෙම නැත්නම් හදා ගන්න පුළුවන් කාබනිකව. ඒ පිළිබඳ අපි ලිපි දීලා තියෙනවා. ඕන අය කෘමි කියලා කමෙන්ට් කරන්න. එතකොට ඒ විස්තර ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපිට දින 120ක් විතර වගේ වෙද්දී මේ විදිහට මල් හට ගන්නවා. දින 160න් පස්සේ පැල හොඳට අස්වැන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. එන්න එකතු වෙන්න අත්වැල් බැඳගන්න දේශයේ මතු දින්න සරුසාර කරන්න